දැන් අපි මේ විදිහට අච්චාරු එක අපි කලවම් කරගත්තා. මම ආයෙත් කියන්නම් ඔයාලට මේක කොහොමද කරේ කියලා. අපි හදාගත්ත අබ පේස්ට් එක අපි කාලක් විතර වෙන්න වගේ කලවම් කරා. ඒ කියන්නේ ග්‍රෑම් 50ක් විතර කිට්ටු වෙන්න. ඒකට මම ආපහු ලුණු රස අනුව දාගත්තා. කහ ටිකක් එකතු කරා ආපහු. ගම්මිරිසුත් හැන්දක් එකතු කරලා අර අපි කපාගත්ත කැරට් ගස් ලැබු ටිකයි හොඳට සෝදලා පිරිසුදු කරගත්ත අමු මිරිස් සහ ලූණු ටිකත් එකතු කරා. එකතු කරලා ඔක්කොම එකට කලවම් කරා. දැන් කලවම් කරලා හොඳට කලවම් කරලා ආපහු මම විනාගිරි ටිකක් එකතු කරා. මොකද මේකේ තෙත ගතිය තියෙන්න ඕන හින්දා අපිට මේක එවලෙම කණ්ඩ නෙවෙයිනේ හදන්නේ, තැම්බෙන්න ඕන හින්දා විනාගිරි තව කෝප්ප භාගයක් විතර එකතු කරා. ඒත් එක්කම මම මේකට මේ කපලා සෝදලා පිරිසුදු කරගත්ත මුරුංග පොතු ටිකක් තියෙනවා. මේ මුරුංග පොතු ටිකත් මම මේ විදිහට මේකට එකතු කරනවා. ඕනනම් අපිට මේක අර අබ පේස්ට් එක හදනකොට ඒ පේස්ට් එකටම දාලා ග්‍රයින්ඩ් කරගන්න පුළුවන්. මේක ඇත්තටම අර දාන්නේ අර අපි විනාගිරි පොඩක් සැරයිනේ, ඒ සැර ගතිය අඩු වෙන්න. මේ විදිහට ඒ ටිකත් උඩින් දාලා අපි මේක ගැට ගහලා දවස් 3ක් විතර තියමු. තියලා කොහොමද බලමු අපේ අච්චාරු එක හැදිලා තියෙන්නේ.